දැන් කියනකොට සමහරක් අපේ ගංගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා කියයි ඔය සෙන් කතාවක තියෙන කවියෙක් ඉන්නවා. කවියා යනවා චීන දාර්ශනිකයෙක් හම්බෙන්න බුදුහාමුදුරුවෝ ගැන ප්‍රශ්නයක්. දාර්ශනිකයාගෙන් අහනවා බුදුහාමුදුරුවෝ ගැන ඔබ ඉගෙනගෙන තියෙන වටිනාම දේ මොකක්ද, ගැඹුරුම දේ මොකක්ද? දාර්ශනිකයා මොකක්ද කියන්නේ? දාර්ශනිකයා කියනවා බුදුහාමුදුරුවන්ගේ මම දන්න අමාරුම දේ තමයි අනුන්ට අයහපතක් නොවි නිවැරදි මාර්ගයේ හැසිරෙන්න. බුදුහාමුදුරුවෝ කනේ උගන්වන්නේ නෑ යහපතේ හැසිරෙන්න. කවියා කියනවා ඕකේ මොකක්ද තියෙන ගැඹුර? දාර්ශනිකයා කියනවා ගැඹුර තමයි මට නම් ওই විදිහට හැසිරෙන්න බෑ. මොකක්ද හැසිරෙන්න බැරි? අනුන්ට කරදරයක් නොවේ ධර්මයේ හැසිරෙන එකක් පින්නතුනේ. අපේ ගෙවල් වල බලන්නකො සමහරු කියනවා නේද හාමුදුරුවනේ අපි නම් එළි වෙනකම් පිරිත් දාලා තියෙන්නේ කියලා. කවුද දැන් ධර්මයේ හැසිරෙන්නේ? රේඩිය එකද අපිද? මේ ගෙවල් වල ඔය හුනොන්ට කරපොත්තොන්ට පිරිත් දාලා තිබ්බට